හලෝ යාළුවනේ, අද මම ඉතින් ඔයාලා එක්ක යන්න දන්නේ සුන්දර කතරගම පුරවරයට. අපි දැන් කතරගමට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට මේ දැන් පේන්නේ හම්බන්තොට හොස්පිටල් එක. දැන් අපි ඉන්නේ හම්බන්තොට ලුණුලේවායේ. මේ විදිහට ලියදි හදලා ඒ වගේ මුහුදු වතුර පුරවලා තියෙනවා. මේ වගේ තමයි ඉතින් ලුණු හැදෙන්නේ. ඔන්න දැන් ඉතින් ඔයාලට මේ දැක ගන්න පුළුවන් ඉන්නේ යටාලතිස්ස මැණික් රජමහා විහාරය. කතරගමට යන්න කලින් අපි මුලින්ම ආවා තිස්සමහාරාම රජමහා විහාරේ වැඳ පුදා ගන්න. මේ විහාරය කාන්තිස්ස රජු විසින් නිමවා ඇත. මෙය අඩි 186ක්ද පරිදියෙන් අඩි 550කින්ද යුක්තය. මෙහි තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ වම් දළදා ධාතුවයි. ඔන්න ඉතින් අද පොසොන් දවසේ හිරු මාධ්‍ය ජාලයෙන් සංවිධානය කරන හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය වැඩසටහනද මේ තිස්සමහාරාම රජමහා විහාරයේ පැවැත්වෙනවා. දැන් ඉතින් ඔයාලට මේ දැක් ගන්න හම්බෙන්නේ අලියතුන්. අද රැය තියෙන පෙරහැරට තමයි මෙයාලා ගෙනල්ලා ඉන්නේ. මෙතන අලියතුන් 15කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ ඈතින් ඉන්න අලියාගේ නම තමයි කණ්ඩුල. තිස්සමහාරාම කතරගම මාර්ගයේ කතරගමට ආසන්නයෙන් පිහිටා තිබෙන මේ සුන්දර වැව නම තමයි දෙටගමුව වැව. වෙල්කම් ටු කතරගම. ඔන්න නැති අපි කොහොම හරි කතරගමට ආවා. දැන් කතරගම දේවාලයට ඇතුල් වෙන්න යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවනේ මේ පාර දෙපැත්තේ අලතුරු වට්ටි කඩ, මල් කඩ, ඒ වගේම රස කැවිලි කඩ ගොඩක් තියෙනවා. ඔන්න දැන් ඉතින් අපි ඉන්නේ කතරගම දේවාලයට ඇතුල් වෙන්න තියෙන පිවිසුම ළඟ. මේ මැණික් ගඟ තරණය කරගෙන අපි එහාට යන්න ඕනේ. ඔයාලට මැණික් ගඟ තරණය කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩ තියෙන පාලමෙන් යන්නත් පුළුවන්. අපි නම් යන්නේ මැණික් ගඟ හරහා. ඔන්න දැන් අපි මැණික් ගඟ හරහා යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවනේ සෙනෙක් ගොඩක් යන්නේ මේකේ. මෙතන එහෙම ලොකුවට ගැඹුරු නෑ. ඒ හින්දා පයින් යන්න පුළුවන් ඕනම කෙනෙක්. පොඩි එක්කෙනෙක්ටවත් ලේසියෙන් මෙතනින් යන්න පුළුවන්. ඒවාට යන්න කලින් අපි ආවා කිරිවෙහෙර වැඳ පුදා ගන්න. මෙතෙන්ට එද්දිම අපිට තේ දන්සලකුත් හම්බුණා. අපි මෙතෙන්ට තමයි බුදුහාමුදුරන්ට මල් පූජා කරේ. ඔන්න එහෙනම් දැන් අපි රුහුණු මහා කතරගම දේවාලය ඇතුළට යන්න තමයි හදන්නේ. අපි දැන් ඉන්න රුහුණු මහා කතරගම දේවාලය ඇතුලේ. දැන් අපි යන්න ඕනේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න. මෙතන මේ පොලිම දිගේ ගියාම හරි. ඔන්න දැන් අපි දේවාලය ඇතුළට යන්න තමයි හදන්නේ. මෙතන කපුව ගොඩක් ඉන්නවා. කතරගම දේවාලයට ගියාට පස්සේ අපි ආයේ සෙල්ල කතරගම තියෙන වැල්ලේ දේවාලයට. මේක දේවාලයක් කිව්වට කෝවිලක්. එතන ගොඩක් වෙන්නේ හින්දු ආගමික වැඩසටහන් තමයි. ගොඩක්ම හින්දු භක්තිකයොත් මෙතන ඉන්නවාට පේනවානේ. දැන් කෝවිල ඇතුළට ගිහිල්ලා බලමු. මේ වැල්ලේ දේවාලේ පිහිටලා තියෙන මැණික් ගඟ ආසන්නයේ. ඔයාලට පේනවනේ යටින් මැණික් ගඟ ගලාගෙන යන මේ දවස්වල නම් වතුර ටිකක් අඩුයි. අනිත් එක තමයි මේ හරිය ගොඩක් රිලව් වෙමින් ඉන්නවා. යනවා නම් පොඩ්ඩක් ප්‍රේෂම් වෙලා ඉන්න. වැල්ලේ දේවාලයෙන් පස්සේ අපි ඔන්න නම් ආවා ශ්‍රී ලක්ෂ්මී දේවාලයට. මේකත් පිහිටලා තියෙන සෙල්ල කතරගම තමයි. ඔයාලා කතරගම ආවොත් මෙතෙන්ට එන්නත් අමතක කරන්න එපා. මෙතන ගොඩක් ලස්සනයි. මේක නිකන් හරියට කැලයක් මැද තියෙන දේවාලයක් වගේ. මෙතන ගස්වැල් පිරීලා පොඩි පොකුණු ජල තටාක වගේ ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඒ වගේම එද්දිම දැක්කනේ බුදු පිළිම ගොඩක් ලස්සන තියලා තියෙනවා. ඒක පරිසරය සමග හදපු දේවාලයක්. ඒත් ඔයාලා මෙතන බලන්න අමතක කරන්න එපා.
දේවාලයෙන් ඇතුල් වෙලා දකුණු පැත්තට හැරිලා පොඩ්ඩ දුරක් එද්දී ඔයාලට මේ වගේ මැකෝ ගිරවුන්න කූඩුවක් පේනවා. ඔයාලට පේනවනේ ඇතුලේ මැකෝ ගිරව් ගොඩක් ඉන්නවා. මැකෝ ගිරව් පාස් කරලා අපි දැන් මේ එන්නේ හනුමන්තගේ දේවාලය ළඟට. මෙතනදී ඔයාලට ඇස්වා කටවා පුච්චන්නත් පුළුවන්. හනුමන් දේවාලය ළඟම තමයි මේ රාධා සහ ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිළිම දෙකක් තියෙන්නේ. ඒකත් බලලම යන්න යන්නේ. ඔන්න දැන් මම ඔයාලට පෙන්වන්න යන දේ බලන්නකෝ. මේ තමයි ශිව දෙවියන්ගේ ලොකු ප්‍රතිමාව. මේ ප්‍රතිමාව හරියට නිකන් ත්‍රිකුණාමල කෝණේශ්වරම් කෝවිලේ තියෙන ප්‍රතිමාව වගේ නේද? ශිව ප්‍රතිමාව ළඟම තියෙන මේ දේවාලේ ඉන්නේ පාර්වතී දේවිය වෙන්න ඕනේ. මම හරිද දන්නේ නැහැ. දන්නවා නම් කෙනෙක් කමෙන්ට් කරන් යන්න බලන්න. ශිව පාර්වතී දේවාල පහු කරන් අපි කෙලින්ම ආවේ ගණදෙවි දේවාල තියෙන ප්‍රදේශයට. මෙතන හරි ලස්සන ගණදෙවි දේවාලයක් තියෙනවා. ඉස්සරහදී මම පෙන්නන්නම් ඔයාලට ඒක ඇතුළ. කලින් කිව්වාගේ මේ තියෙන්නේ ගණදෙවි දේවාලය. මේක ගණදෙවි දේවාලය වුණාට මෙතන සරස්වතී දේවියන්ගේ ප්‍රතිමාවකුත් තියෙනවා. ගණදෙවි දේවාලය ටික පහු කරන් පොඩ්ඩ දුර එද්දි මේ තියෙන ශ්‍රී විෂ්ණු මාලිගාව. රාත්‍රී උදාවන්නට හොරා කිහිපයකට පෙර සුන්දර සාස්යමය අපේ අවසන් ගමනාන්තය වන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. අපි දැන් හදන්නේ මේක ඇතුළ බලන්න යන්න. මේක ඇතුළ බලන්න යන්න එක්කෙනෙක්ට රුපියල් 150ක ටිකට් එකක් මිලදී ගන්න එනවා. ඔන්න අපි දැන් ඇතුළත් වෙන තමයි යන්නේ ගුවන් තොටුපළට. ගුවන් තොටුපළට ඇතුළත් වෙද්දිම ලස්සන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකෙන් දකුණු පැත්තට හැරිලා තමයි යන්න ඕනේ. අපිට මේ ප්‍රදේශයට එනකන් එන්න විතරයි අවසර දෙන්නේ. මෙතෙන්දී ඔයාලට දැක් ගන්න පුළුවන් රණවේ එක පේනවා. ඒ වගේම ගුවන් යාන වලට නගින ලැඩ වාහන වගේ විවිධ දේවල් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම නිරීක්ෂණය කරාට පස්සේ මෙතනින් තමයි ඔයාලා එක්සිට් වෙන්න ඕනේ. එහෙනම් සුන්දර මාගම්පුර චාරිකාව මම මෙතනින් නිමා කරනවා. ඔබ සැමට සුබ දවසක්.